හරි. කොහොමද ඔයාලට? අපි අද 7 වෙනි දවසේ ගාන හදන්නයි හදන්නේ. මීට කලින් අපි දවස් 6ක පුතේ ගණන් 6ක් හදලා ඩිස්කෂන් 6කුත් කරලා තියෙන්නේ. ඔයා මේක පළවෙනි පාර නම් බලන්නේ. ඊට කලින් මෙන්න මේ channel එකට ගිහිල්ලා හරි මේ channel එකේ තියෙනවා ගානයි ඒකේ හදපු ඩිස්කෂන් එක තියෙන වීඩියෝ එකයි ඔක්කොම තියෙනවා. එතකොට ඔයාලට මේ channel එකට ගිහිල්ලා WhatsApp status තියෙන තැන search කරන්න. එතකොට ඔයාලට මේ channel එක හම්බෙයි. මෙන්න මේ නම දාලා search කරන්න තියෙන්නේ. හරි අපි යන් 7 වෙනි දවසේ ගාන හදන්න. 7 වෙනි දවසේ ගානත් මේ channel එකේ තියෙනවා. ඉස්සරහට day 8 day 9 day 10 කියලා එනවා දිගටම ගණන් ටික එනවා. හරි වැඩි අපි අපිට 7 වෙනි දවසේ පළවෙනිම ගාන විදියට කියන්නේ n යනු ඔත්තේ ධන පූර්ණ සංඛ්‍යාවක් නම් n කියන්නේ ඔත්තේ ධන පූර්ණ සංඛ්‍යාවක්. ඒතර ඔත්තේ ධන පූර්ණ සංඛ්‍යාව මොනවද? පූර්ණ සංඛ්‍යා කියන්නේ 1 2 3 4 5 වගේ වනේ. ඒකෙත් ඔත්තේ වගේ කියලා කියන්නේ මෙන්න මේවා 1 3 5 7 9 වගේ ඔත්තේ ධන පූර්ණ සංඛ්‍යා. එතකොට එහෙමනම් මේක මේම නම් n කියලා කියන්නේ ඔය වගේ එකක් නම් x වල n වෙනි බලය ඍණ 2 යන්න මෙන්න මේකෙන් බෙදු විශේෂය ඔන්න ඔක බව පෙන්වන්න කියලා කියනවා. right අපි බලමු අපිට කියන්නේ මෙන්න මෙහෙම එක්කෙනෙක් ඔයාට මේක එකපාර ඇල්ගොරිතම් එකට ලියන්න බැයි නම් හරිද මෙන්න මේ වගේ පොඩි නිකන් chart එකක් දාගන්න. ඒක තමයි ලේසිම දේ මේ. මෙන්න මෙයාව බෙදන්නලු පුතේ x වර්ගයේ ඍණ 1කින්. එහෙම බෙදුවට පස්සේ උඩට එන කෑල්ල අපි ගමු ලබ්ධිය කියලා. ශේෂය දාගද්දී පුතේ ඔයා දන්නවා ශේෂය මේ මෙතන මාත්‍රය 2යිනේ. එහෙනම් ශේෂය ax ධන b ආකාරයක් වෙන්න ඕනේ. මෙයාට වඩා එකක් අඩුයි. ඔන්න ඕක ලියාගත්තට පස්සේ ඔයාට ඇල්ගොරිතම් එක ලියන්න පුළුවන්. එහෙනම් මෙයා සමාන වෙනවා මේ දෙන්නාගේ ගුණිතය ප්ලස් ශේෂය කියලා. ශේෂය ax ධන b. පැහැදිලිද? දැන් ඔයාලට පුළුවන් x ට 1 දාන්න. x ට මෙතන මෙතන එන්නේ n වෙනි බලය. x ට 1 දැම්මාම එකේ n වෙනි බලය ඍණ 2 මෙතෙන්ට 1 ආවට පස්සේ මේ පාර්ට් එක බිඳුව වෙනවා. මෙතනින් a ධන b කියලා එනවා. එහෙනම් ඔයා දන්නවා එකේ මෙතන තියෙන පුතේ එකේ පළවෙනි එක එකේ 3 වෙනි බලය. ඇයි n කියන්නේ 1 3 5 7 එකේ 5 වෙනි එක එකේ මොන බලයක් තිබ්බත් ඔත්තේ මොනවා තිබ්බත් මොකද වෙන්නේ? එකමයි. එහෙනම් මෙතන එනවා ඍණ 1ක්. මේ 1 ඍණ 2. එහෙනම් a ධන b වැඩේ ගොඩක් තේරෙන්න ඇති. ඔන්න අපේ පළවෙනි සමීකරණයක් එනවා. ඊට පස්සේ මම දානවා x ට ඍණ 1. ඔයා දන්නවා මෙතෙන්ට දැම්මම ඍණ 1 n වෙනි බලය එනවා. ඍණ 1 n වෙනි බලය මෙතෙන්ට ඍණ 1 දැම්මම ර්ණ 1 n වෙනි බලය ඍණ 2. මෙතෙන්ට ඍණ 1 දැම්මම ඍණ 1 වර්ගය ධන 1යි. නැවත බිඳුව වෙලා යනවා මේ පාර්ට් එක බිඳුවයි. ඊට පස්සේ මෙතනින් ඔයාට එනවා ඍණ a ධන b කියලා. පැහැදිලිද? ඔහම ලිව්ව හැකි. හරි. මේ x ට ඍණ 1 දැම්මම ඍණ a ධන b කියලා එනවා. ඔයා දන්නවා මෙතන තියෙන පළවෙනි බලය නැත්තම් තුන්වෙනි බලය නැත්තම් පස්වෙනි බලය ඔත්තේ බලයක් ආවම මේක ඍණ 1 වෙනවා. ඍණ a ධන b. දැන් ඔයාලට මේක ඍණ 3යි කියලා ලස්සන ලියන්න පුළුවන්. දැන් ඉතින් වැඩේ ඉවරයි. සමගාමී දෙක ආවට පස්සේ ওই දෙක විසඳන්න පුළුවන්. ওই දෙක එකතු කරමු. 1යි 2යි එකතු කරාට පස්සේ මේ පැත්තෙන් ඍණ 4ක් එනවා 2යි b. එහෙනම් b සමානයි ඍණ 2යි. ඕක ගෙනල්ලා ආදේශ කරමු අංක 1ට. ආදේශ කරපු ගමන් ඍණ 1 සමානයි a ඍණ 2 a සමානයි 1යි කියලා එනවා. එහෙනම් ශේෂය ලියන්න පුළුවන්. ශේෂය අපි ගත්තේ x ධන b කියලානේ. එහෙනම් ශේෂය ලියන්න පුළුවන් කොහමද? අන්න a කියන්නේ 1යිනේ. එහෙනම් x b කියන්නේ ඍණ 2යි. ශේෂය x ඍණ 2 කියලා එනවා ලස්සනට. පැහැදිලිද? ඔන්න ඔයගේ පළවෙනි ගානේ රෝමි ලක්කම් 1 හරි. අපි යමු මේකේ දෙවෙනි පාර්ට් එකට. හරි අපි යමු දෙවෙනි ගානට. a හා b අසමාන නම් විචල්්‍ය x වූ fx බහුපද ශ්‍රිතයක් මෙන්න මෙයාගෙන් බෙදුවාම x ඍණ a x ඍණ b ගෙන් බෙදූ විට ශේෂය මේ ආකාරයට ප්‍රකාශ කළ හැකි බව පෙන්වන්න කියලා කියනවා. හරි. වැඩේ පටන් ගමු. මොකද ඕකේ a හා b අසමානයි කියලා දීලා තියෙන පුතේ යට වාට පේනවනේ a ඍණ b තියෙනවා කියලා. ওই දෙක සමාන වුණොත් එහෙම මොකද වෙන්නේ? මෙතෙන්ටත් a ඇවිල්ලා බිඳුවක් එනවා. එතකොට හරි හරය බිඳුවක් එන්න බෑ. එතකොට අර්ථ දැක්වෙන්නේ නැහැ ශ්‍රිත. ඒ හින්දා a සහ b අනිවාර්යයෙන්ම අසමාන වෙන්න ඕනේ. තේරුණාද? ඒකයි මුලින්ම ඔය a හා b අසමාන කියලා කියන්නේ. මොකද ශේෂයේ යට a ඍණ b තියෙන හින්දා. හරි. පටන් ගමු වැඩේ. ඔයාට මම කිව්වා එකපාරට මේක ලියා ගන්න බැයි නම් fx ඇල්ගොරිතම් එක හරි මේ විදිහට fx බෙදනවා කියලා ලියන්න. කාගෙන්ද බෙදන්නේ? x ඍණ a හරි x ඍණ b x ඍණ b ගෙන් බෙදුවා. මේ දෙන්නගෙන් බෙදුවට පස්සේ ඔයාට උඩේ xx වගේ
ලබ්ධියක්. ඊට පස්සේ මෙතන ඒ ශේෂය ax ධන b කියලා. මොකද මාත්‍රය බෙදෙන කෙනාගේ මාත්‍රය දෙකක් හින්දා ශේෂයේ මාත්‍රය මේ වගේ එකක් වෙන්න ඕනේ. ශේෂයේ මාත්‍රය එක වෙන්න ඕනේ. දැන් ලියන්න එකපාර ලියන්න පුළුවන් ළමයි ඉන්නවනම් එකපාර ලියන්න ප්‍රශ්නයක් නැහැ. මෙන්න මෙහෙම ලියලා පටන් ගන්න. ax ධන b. දැන් ඔයාලට තියෙන්නේ ඉස්ලාම x ට දාන්න හරිම ලේසි. එහෙනම් fa සමානයි මේ පාර්ට් එක බිඳු වෙනවා. දැන් ඔයා දන්නවා මේව හදන විදිය. ඔන්න පළවෙනි සමීකරණේ x ට b දාන්න. මෙතන b fb වෙනවා. fb වෙනවා. මේ කෑල්ල අයින් වෙනවා. දැන් පේනවනේ. ගණන් හදන්න මේවා ඇත්තටම ලොකු දේවල් නෙමෙයි. ඔයා දවස් 6ක දිගට කරා නම් මේ 7 වෙනි දවසේ ගියද්දි සෑහෙන දෙයක් ඔයාලට මතක් වෙලා ඇවිල්ලා තියෙන්නේ තියරිත් එක්ක. මෙයාගේ මේ අඩු කරමු. එතකොට ඔයාලට එනවා fa ඍණ fb සමානයි. මේට bb කැපිලා යනවා. මෙයාගේ මේ අඩු වෙද්දි පුතේ a ඍණ ab. එහෙනම් ඔයාලට ඒව උක්ත කර හැකි මේ a ඍණ b ලස්සනට පොඩි සුළු කිරීමක් තියෙනවා දෙපැත්තම a ඍණ b කින් බෙදන්න fa ඍණ fb බෙදීම a ඍණ b කියලා එනවා a ට. right ඊළඟට ඔක අංක එකට ආදේශ කරොත් ඔයාට b ව හොයන්න පුළුවන්. එහෙනම් එකට ආදේශ කරන්න fa සමානයි සිම්පල් a වතාවක් fa ඍණ fb යට a ඍණ b plus capital B කියලා. මෙයාව දාන්න මෙහෙට. එහෙනම් ඔයාට එනවා fa ඍණ a වතාවක් fa ඍණ fb බෙදීම a ඍණ b මේ පාර්ට් එකම ගියා මෙහෙට plus සමානයි b. මෙයා මෙතෙන්ට උඩට දාලා එන පොදු හරය තමයි a ඍණ b. මෙයා මෙතෙන්ට දැම්මාට පස්සේ afa ඍණ bfa මෙයාගේ වරහණ ඉවත් කරන්න afa ධන afb කියලා එනවා. මේ දෙන්න කැපෙනවා. අවසානයේ වාට ලස්සන උත්තරයක් එනවා b ට afb ඍණ bfa යට a ඍණ b කියලා. ඔන්න a සහ b හොයාගත්තා නම් ඔයාට දැන් පුළුවන් එම නිසා ශේෂයට මේ ශේෂය වාගත්තේ ax ධන b නේ. එහෙනම් මේ a ට මේ පාර්ට් එක ආදේශ කරන්න. a ට මේ පාර්ට් එක ආදේශ කරාට පස්සේ ඔයාට ලස්සන උත්තරයක් එයි. සුළු කරන්න තියෙන ඊට පස්සේ. පැහැදිලිද? ශේෂයට මේ ay by ආදේශ කර හැකි. ආදේශ කරලා මේ ආපු උත්තර පොඩක් සුළු කරගමු මේ x ගෙන් වැඩි කරලා. හරි. මෙතෙන් යනකම් තේරෙනවනේ. මෙන්න මේක තමයි මේ ගානේ හදවත වගේ තියෙන වැදගත්ම කෑල්ල. ඊට පස්සේ මේක ලියාගත්තට පස්සේ ඒව දාන්න ඉස්සෙල්ලාම ඒව දාන්න ඊට පස්සේ බීව දාන්න මේ පාර්ට් දෙක වෙන වෙනම බිඳු කරලා සමීකරණ දෙයක් හැදුවා. මෙතනින් එහාට ශේෂ ප්‍රමේය නෙමෙයි තියෙන්නේ. මෙතනින් එහාට තියෙනවා වගේ සුළු කිරීමේ හැකියාව මොකද්ද මේකට කියන්නේ? සමගාමී සමීකරණ දෙයක් විසඳන්න තියෙන්නේ. එතකොට මේක හෙන වේගෙන් සුළු කරන්න පුළුවන් කරගන්න ගාන හදද්දි. ඒක තමයි වගේ හැකියාව ඩෙවලොප් වෙනවා කියලා කියන්නේ. හරි පොඩි කාලේ තිබ්බ සමගාමී වගේ නෙමෙයි මේ ටිකක් සංකේතාත්මක සමගාමී නෙදීන් ටක් ගාලා හදන්න තියෙන්නේ. දැන් ඊට පස්සේ අපි පොඩ්ඩක් එයාලා තියෙන උත්තරේට මේක arrange කරගමු. දීලා තියෙන උත්තරේ මේක පොඩ්ඩක් arrange කරගත්ත හැකි. මෙතෙන්ට ආදේශ කරලා එහෙනම් ශේෂය කියලා කියන්නේ a කියලා කියන්නේ fa ඍණ fb යට a ඍණ b ax plus b කියලා කියන්නේ පුතේ මෙන්න මේ ටිකක් ලොකු පාර්ට් එක bfa එක. ඔන්න ශේෂය හරි. හැබැයි යාලා කියන විදිහට පොඩ්ඩක් මේක අර fa එළියට අරන් තියෙන්නේ. පොදු හරය a ඍණ b නේ. මේ එයාලා එළියට අරන් තිනවා fa එළියට ගත්තට පස්සේ මේ x කින් මේ වැඩි කරන්න fax මේ s කින් මෙයාවත් වැඩි කර හැකි මෙයාවත් වැඩි කර හැකි ඍණ fbx ඊට පස්සේ මෙතන එනවා afb ඍණ bfa ආන් දැන් ඔයාලට පේනවා මෙතනත් fa තියෙනවා මෙතනත් fa තියෙනවා මොකක් කරමුද fa එළියට ගමු fa එළියට ගත්තට පස්සේ මෙතනින් x එකක් එනවා මෙතනින් එනවා fa එළියට ගත්තට පස්සේ ඍණ b එකක් ඊට පස්සේ ආයේ ඍණ fb එකක් අරන් තිනවා මේ ඍණ fb එළියට අරන් තිනවා ඍණ fb එළියට ගත්තට පස්සේ වඩෙනවා x එකක් මෙතනින් ඍණ වෙලා fb ගත්තා නම් අන්න a කියලා එනවා ඔන්න ඔය ආකාරයට අපිට ශේෂය ප්‍රකාශ කරන්න පුළුවන් කියලා පෙන්නනවා. ඕක තමයි දෙවිනි රෝමි ලක්කම් දෙවිනි ගාන. දෙවිනි ප්‍රශ්නේ කියනවා x ඝනය
ධන 2x වර්ගය ඍණ 4x ධන n. බහුපදයේ ක්ෂණ දෙකෙන් බෙදුණු ශේෂය 10යි. ඔයා දන්නවා මේක fx කියලා ගත්තොත් ඔයාට x ඝනය 2x වර්ගය ඍණ 4x ධන n එනවා දන්නවා x ක්ෂණ දෙකෙන් බෙදූ විට ශේෂය f දෙකනේ. ඒක 10යි කියලා කියනවා. f 10යි. ඊට පස්සේ n ගේ අගය හොයන්න කියලා කියන්නේ. එහෙනම් මෙතෙන්ට දාමු 8යි. මෙතෙන්ට 2 4යි ආයෙත් 8යි. මෙතෙන්ට දැම්මාට පස්සේ ආයෙත් 8යි. n 10යි. n ධන හරි. මේක 10යි සමාන 10යි. ඊට පස්සේ එන n ට 2ක් කියලා එනවා. හරි. සුළු කරන්න තියෙන්නේ. n හිමෙම අගය සඳහා නැවත n හිමෙම අගය සඳහා x ධන 1 න් බෙදුව විට ශේෂය. ඒක ලේසි. එහෙනම් x ධන 1 න් බෙදුවට ශේෂය x ඍණ 1 ඒ x ධන 1 න් බෙදුව විට ශේෂය f ඍණ 1 වෙනවා. මෙතෙන්ටයි ආදේශ කරු. මෙතෙන්ටයි. මේක ආදේශය කියන්නේ මෙන්න මෙයා. හරි. මෙයා මෙතෙන්ට දාමු. හරි. ඍණ 1 දාන්න. එතකොට ඍණ 1යි. මෙතෙන්ට ඍණ 1 දැම්මහම ධන 2යි. මෙතෙන්ට ඍණ 1 දැම්මට පස්සේ ධන 4යි. අපරාදේ අපි දන්නවා මේක 2යි කියලා. අවසානයේ 2යි. ඊට පස්සේ සුළු කරන්න මෙතන. හරි. මෙයාත් එක්ක 6යි ඔක්කොම 7ක් වෙනවා නේ. ඒත් 1යි 5යි 2යි 7යි. එහෙනම් ශේෂය 7යි. ඒක ලොකු දෙයක් නෙමෙයි. හරි. විනාඩියක්වත් යන්නේ නැහැ ඒක හදන්න. එතකොට මේ වගේ මේ ටිකක් ස්පීඩ් සුළු කරන්න පුළුවන් කරගන්න වැඩේ තේරුම් ගන්න කවදාකවත් මෙතනින් පස්සේ සිද්ධාන්ත වෙනස් වෙන්නේ නැහැ නේ. x ඍණ දෙකෙන් බෙදුණු ශේෂය f2මයි. ඒක වෙනස් වෙන්නේ නැහැ. අර සිද්ධාන්ත ටික පුළුවන් කරලා ඒක ඉවර කරන්න. ඊට පස්සේ අලුත් ගානකට අලුත් පාඩමකට යන්න. ඒකේ සිද්ධාන්ත ටික ඉවර කරලා ඒක ඉවර කරන්න. ආයේ එහෙම වෙනස් වෙන්නේ නැහැ ඉතින් මේ. ඒව වෙනස් වෙන්නේ නැහැ. මේ ආයේ වෙනස් වෙන්නේ නැහැ නේ. උත්තරේ 10 නෙමෙයි. ඒක වෙනස් වෙනවා. මේ f2 ලියන හැටි වෙනස් වෙන්නේ නැහැ මේ. x ධන 1 න් බෙදුවට ශේෂය f ඍණ 1යි. ඒ ආයෙ වෙනස් වෙන්නේ නැහැ. තේරුණාද? මෙතෙන්ට පහ આવොත් f x ධන පහ આવොත් f ඍණ 5 තමයි ශේෂය වෙන්නේ. ඒ ආයෙ වෙනස් වෙන්නේ නැහැ. තේරුණාද? ඒවා තියරි. ඒක තියරි ටික පුළුවන් නම් ඊට පස්සේ හොඳට සුළු කිරීම ටික හදාගන්න. සුළු කිරීම ටික හදාගත්තට පස්සේ වැඩේ ගොඩ දාගන්න පුළුවන්. හරි. පොඩ දියුණු වෙලා අපි ඒක টොප් ලෙවල් එකකට යන්න තියෙන්නේ. හරි. එහෙනම් අපි ඊළඟ දවසේ 8 වෙනි දවසේ වැඩෙන් හම්බෙමු. ගිහින් එන්නම්.